මේ සැරේ කතරගම පෙරහැර බලන්න අපි කතරගම යන ගමන් තමයි මේ ඉන්නේ. හැම අවුරුද්දකම අපි කතරගම පෙරහැර බලන්න අනිවාර්යෙන්ම යනවා. අපි මුලින්ම සෙල්ල කතරගම වැඳලා කතරගමත් වැඳලා තිස්සට කිරින්දට ගිහින් නාලා ආයෙම හවසට කතරගම පෙරහැර බලන්න එන්න හිතාගෙන තමයි අපි මේ යන්නේ. අපි උදේ 6:00ට විතර ගෙදරින් පිටත් වුණා ගොඩක් තැන් බලන්න යන්න තියෙන නිසා. අපි උදේට කෑම කන්න යාල කැලේ පාරායිනේ තැනක නැවැත්තුවා. මෙතන ගොඩක් නිස්කලංක තැනක්. අපි හැමෝම මෙතනට වෙලා උදේට කෑම කෑවා. අපි කෑම කාලා ආයෙත් යන්න පිටත් වුණා. सरोजा ननुरा नान कटे नये लगे तेरी करुणा आदुदे नुदुदे कला रमसेल कतरगम अवयन्न यनवला ततकुमारे वल्लिद पेंदन ततकुमारे वल्लिद पेंदन कतरगम कला අපි සෙල්ල කතරගමට ආවා. සෙල්ල කතරගමට ඇතුළු වෙන තැන ලස්සනට බුදු පිළිම හදලා තියෙනවා අලුතින්. ගිය සැරේදී බුදු පිළිම මේ විදියට හදලා තිබුණේ නෑ. සෙල්ල කතරගම ලස්සන තැන් ගොඩක් බලන්න තියෙනවා. අපි කුරුළු කූඩු බලන්න ආවා. මෙතන ලොකු කුකුලෝ කහපාට ගිරව් ගොඩක් හිටියා. මේ කූඩුවල හිටියේ රතු පාට ලොකු මැකෝ ගිරව්. ගස්වැල් වලින් පිරුණු හරිම ලස්සන නිස්කලංක තැනක්. මේ වගේ තැනක ඇවිදිද්දි හිතට හරිම නිදහසක් දැනෙනවා. ඒ වගේම හරිම සතුටුයි. අපි හැම තැනකම ඇවිදලා මේ හැම දෙයක්ම හොඳට බැලුවා. අපේ වීඩියෝ දිගටම බලන්න මගේ YouTube channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආදරයෙන් මතක් කරනවා. අපි හැම තැනක්ම වන්දනා කරලා අවසානටම ආවා මාළු බලන්න. මෙතන ලස්සන පාට පාට මාළු ගොඩක් ඉන්නවා. හරිම ලස්සනයි. පුතාලා දෙන්න ගොඩක් ආසයි මාළු වලට. ඒ නිසා එයාලා ටික වෙලාවක් එතනට වෙලා මාළු බලා හිටියා. අපි හැමෝම සෙල්ල කතරගම වන්දනා කරලා කතරගමට යන්න පිටත් වුණා. හරිම විනෝදයි. අපි උදේ 11 වෙද්දි කතරගමට ආවා. ඒ වෙලාවේ වෙද්දිත් කතරගම අවුව ගොඩක් සැර වැඩි. අපි ඒ නිසා ඉක්මනින්ම කිරිවෙහෙර වන්දනා කරලා දේවාලත් වන්දනා කරලා පූජා කරා. කිරිවෙහෙරට යන පාර දෙපැත්තෙම මේ විදිහට අලි ඉන්නවා. යාළගේ බඩ යටින් යන්න පුළුවන් කැමති අයට. අපි දැන් මේ කතරගම වන්දනා කරලා තිස්සවැව පහු කරගෙන කිරින්දට යන ගමන්. අපි ගිය සැරේ කිරින්දෙන් නාලා ඇවිත් තිස්සවැවෙනුත් නෑවා. මේ දවස්වල නම් තිස්සවැවෙන් නාන්න දෙන්නේ නෑ. අපි කිරින්දට ආවා. ගොඩක් වෙලා නාන නිසා අපි දවල්ට කෑම කාලම නාන්න පටන් ගත්තා. අපි පැය 2ක් වගේ කිරින්දේ මුහුදේ නෑවා. පුතාලා හරිම ආසයි මුහුදේ නාන්න. එයාලා හරිම ආසාවෙන් එන්නෙම
මූදේ නාන්නම එදා රැල්ල ගොඩක් සැර දවසක් අපි හැමෝම හරිම පරිස්සමින් තමයි නෑවේ. කොච්චර වෙලා නෑවත් මූදේ නාද්දි නම් එපා වෙන්නෙම නෑ. වෙලාව යනවා දැනුනෙම නෑ. අපි පැය 2ක් වගේ කිරින්දේ මූදේ නෑවා. අපට පෙරහැර බලන්න යන්නත් තියෙන නිසා අපි නාන එක නතර කරලා කිරින්දෙන් යන්න පිටත් වුණා. පොඩි අය හැමෝම හරිම අමාරුවෙන් තමයි ගොඩට එක්කර ගත්තේ. එයාලා ගොඩක් ආසයි මූදේ නාන්න. ගිය හැමෝම හරිම සතුටින් මූදේ නෑවා. අපි යෝධ වැවේ ඇලකින් ආයෙත් සැරයක් හොඳට නාලා කතරගමට එන්න පිටත් වුණා පෙරහැර බලන්න. අපි කතරගමට ඇවිත් පෙරහැර බලන්න ඉස්සරහම තැනකින් වාඩි වුණා. පෙරහැර පටන් ගනිද්දි රෑ 8 විතර වෙනවා. අපි ඒ වෙලාව වෙනතුරු ආසාවෙන් බලන් හිටියා.
පෙරහැර හොඳට බලාගන්න පුළුවන් වුණා. වීඩියෝව දිග වැඩි වෙන නිසා නැටුම් කිහිපයක වීඩියෝ විතරයි දැම්මේ. අවසානටම වාසනා ඇතා කරඩුව ඇරගෙන එන වෙලාව තමයි මේ. අපි පෙරහැර අවසන් වෙද්දිම බලලා කතරගමින් ගෙදර එන්න පිටත් වුණා. හරිම විනෝදයෙන් ගිය ලස්සනම ලස්සන ට්‍රිප් එකක අවසානය තමයි මේ.